හෙලෝ ගයිස් කොහොමද ඉතින් කාලයකට පස්සේ තමයි වීඩියෝ එකක් කරන්න ආවේ වෙසක් මාසෙත් වෙන හින්දා මොකද්ද කරන්න කියලා තමයි කල්පනා කරගෙන හිටියේ. ඉතින් මට හිතුණා ගෙදරදීම කැරකුණු කූඩුවක් හදාගන්න හැටි ඔයාලට කියලා දෙන්න. ඉතින් අපි යන් ඒක කොහොමද හදාගන්නේ කියලා බලන්න. ඊට කලින් මතක් කරනවා රෙඩ් කැම් මගේ channel එක sub කරලා තියාගන්න. එහෙනම් අපි යන් වීඩියෝ එකට. ගයිස් උණු බඩ තියෙන ප්ලේස් එකට නම් අපි ආවා. අපේ වැඩේට හරියන හොඳ උණු බඩක් තියෙනවද කියලා අපි බලමු. වෙසක් කූඩුවක් හදද්දී ඔයාලා හොඳට මතක තියාගන්න ලපටි ගස් ගන්න එපා, මොකද කැඩෙන්න ඉඩ තියෙනවා. ඒක නිසා මෝරපු සාමාන්‍ය විදිහේ උණු බඩයක් තෝරගන්න. ගොඩක් හොඳයි කොළ උණු ගහක් තිබ්බනම් මෙතන අපේ වැඩේට හරියන උණු ගහක් තියෙනවා. ඒක නිසා අපි මේ උණු ගහ කපා ගමු. උණ ගහ කපලා බිම දාගත්තා. අපි මේකෙන් කෑල්ලක් කපාගෙන ගෙදර අරන් ගිහින් අපේ වැඩේ පටන් ගමු. අඩි දෙකමාරක් විතර ගත්තා නම් ඇතිනේ. අපේ වැඩේට කෝඩු 24ක් තමයි ඕනි. අපි කපාගත්ත කෑල්ලෙන් කෝඩු 12ක් තමයි අපිට කපා ගන්න පුළුවන්. අපි ඉතිරි බටෙන් මේ වගේ කෑල්ලක් කපා ගමු. අපි කපාගත්තු කෑල්ලක් අරන් මේ විදිහට මැදින් පලා ගන්නවා. මේ විදිහට දිගටම පළලා අඟලක් විතර මහත පටි 24ක් කපා ගමු. කපාගත්ත පටි ටික මේ විදිහට ටිකක් සුද්ධ කරගන්න. මොකද නැත්තම් කූඩුව හදද්දී ඔයාලගේ අත් තුවාල වෙන්න ඉඩ තියෙනවා. කෝඩු 24 සුද්ධ කරන කපාගෙන ඉවරයි. ඉතින් ගයිස් අපි වෙසක් කෝඩු හදන්න පටන් ගන්නවා. පොඩ්ඩක් රැත් වුණා. අපේ වැඩේට ඉස්සලම ත්‍රිකෝණ 8ක් ඕනි. අපි ඒක හදාගෙන ඉමු. මම නම් මේකට බයිඩින් කම තමයි පාවිච්චි කරේ. ඔයාලට පුළුවන් රබර් පටි හෝ නැත්නම් ඔට්ටපාල වගේ දේවල් පාවිච්චි කරන්න පුළුවන්. මෙන්න මේ විදිහට කොන්තුනම ලිහෙන්නේ නැති වෙන්න හොඳට ගැට ගහගත්තා. වීඩියෝ එක දික් වෙන නිසා ත්‍රිකෝණ 8ම මේ විදිහට හදාගත්තා. අපි හදාගත්ත ත්‍රිකෝණ වලින් මෙන්න මේ විදිහට තරු 4ක් හදාගෙන ඉමු. අපි මෙන්න මේ විදිහට තරු ටික හදාගත්තා. ඊළඟට අපි කරන්න තියෙන්නේ එක උඩ එක තරුවක් තියලා කොන් 6 බැඳ ගන්න එක. එහෙනම් අපේ තරුව හදාගෙන ඉවරයි. ඔයාලට පේනවා ඇති මෙතන උණු පතුරු කෑලි 6ක් තියෙනවා. මේක අපි පාවිච්චි කරන්නේ තරුව තවත් හැඩ කරගන්න. එහෙනම් අපි කරලම් බලමු. එහෙනම් මෙන්න මේ විදිහට කොන් 6ට පරිස්සමට තියාගමු.
ඉතින් guys ඒ වැඩෙත් ඉවරයි. අපි යන් එනනම් ඊළඟ වැඩේට. අපි අපේ පැනගෙන කූඩුවේ තඩු දෙක එකට සෙට් කරගන්න තමයි යන්නේ. එහෙනම් මේ විදියට උණු පතුරු ටික හදාගමු. මේ විදියට කණු හයෙන් බැඳගත්තට පස්සේ අපි අනිත් තඩුවත් මේකට සම්බන්ධ කරගන්නවා. අපි උඩින් හයි කරපු තඩුව නෙළුම් මලක් කරන්න තමයි හදන්නේ. ඉතින් ඒකට අපි නෙළුම් මලේ පෙති හයි කරගන්නවා. ගන්න බැරිද පොඩ්ඩක් උඩට. ඕකේ ගයිස් ඊළඟට එහෙනම් අපිට තියෙන්නේ වෙසක් කූඩුව අපි අලව ගන්න එක. මම මෙතන ගෙනලා තියෙනවා පාන් පිටි එකක්. මෙතනට උණු වතුර. මෙතන පාන් පිටි දී කරන පොඩි දීසයක් ගෙනලා තියෙනවා. වැඩි වෙලා ගන්න නැතුව අපේ පාන් පිටි එක දී කරගමු. ඉතින් guys මෙතන තියෙනවා අපේ සවුගල් ටික. මෙතන තියෙනවා දී කරගත්ත පාප් එක. ඉතින් අපි පාප් ටික ගාගෙන සවුගල් ටික අලව ගමු. සවුකලේ හොඳට ඇදෙන විදිහට ඔයාලත් අලව ගන්න. පුළුවන් තරම් සවුකලේ අපතේ යන්නේ නැති විදිහට වැඩේ කරගන්න. ඉතින් මං යාළුවෝ ටිකක් එක්ක ඉක්මනට කූඩුව අලව ගන්නවා. අලවලා ඉවර වෙලා මේ විදියට තව ටිකක් ලස්සන කරගමු.
ඉතින් guys මේක තමයි අපි හදාගත්ත කෝඩුව. ඔන්න අපි හිතුව විදියට වැඩේ කරන්න පුළුවන් වුණා. මේකේ ලයිට් මෝටර් ටික සෙට් කරන විදිහ ඊළඟ වීඩියෝ එකෙන් ගේන්න තමයි අපි හිතුවේ. part 2 වීඩියෝ එක බලන්න අනිවාර්යෙන් අපේ channel එකත් එක්ක සෙට්ලා ඉන්න. එහෙනම් අද අපි ගිහින් එන්නම්. අනිවාර්යෙන් මගේ channel එක sub කරලා තියාගන්න. හැමෝටම ජය වේවා.